දෛවයේ සර්ධමත දන්නේ මට රාජ්‍ය ආයතනයකින් ලැබිච්ච ලොකුම මානසික පීඩනය ලැබුණේ මේ ආයතනයෙන් ඇල්ල ප්‍රාදේශ සභාවේ. දැන් අද මට ඒකට නායකත්වය දෙන්න කියලා අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මාව රස්තියාදු කරපු තරමක් මේ ආයතනය දිහා හැරිලා බලනවත් හිතෙන්නේ නැති තරමකට මාව රස්තියාදු කරා. ඉතින් මේකේ හිටපු සභාපතිතුමා එතුමාගේ නිල ලාංඡනය තියලා තියෙනවා. හැබැයි අස්සම් කරලා නැහැ එක ඩොකියුමන්ට් එකකටම. ඉතින් මේ ක්‍රමයක් තියෙනවා මේක ඇතුළෙම ඉන්න නිලධාරී හරහා තමයි මේක යන්න ඕන කියලා. ප්‍රාදේශ සභාවෙන් අපිට වෙන්න ඕන දේවල් මේකේ බදු මුදල් විතරක් එකතු කරගෙන මේ මිනිස්සුන්ට ඒකේ සේවයක් ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. මේකට එන්නේ මේක පිරිසුදු කරලා සුද්ධ කරලා ගන්න. මගේ දේශපාලන ගමන අහම්බයක් නෙවෙයි. මගේ මේ දේශපාලන ගමන වළක්වන්න අපේ අම්මා ගොඩක් උත්සාහ කරා. මීට ටික දවසකට කලින් අපේ පක්ෂයේ ආරාධනාවක් ලැබුණා මට එන්න අපේ දිස්ත්‍රික් කාර්යාලයට ගිහින්. මමත් අපේ පුදුකින් මහාන සහෝදරයාත් එතනට ගියා. මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වෙලේ අපේ පක්ෂයෙන් තීරණය කළා දුන්නා මේ පාර ප්‍රාදේශ සභා මැතිවරණයේ කණ්ඩායම් නායකත්වයේ සහෝදරයා බාර ගන්න ඕන. ඒ වෙනුවෙන් සූදානම් වෙන්න කියලා. ඒ එක්කම අපේ සමන්ත විද්‍යාරත්න නියෝජ්‍යතුමා මගේ අපේ නායකතුමා මේකේ වගකීම් පැහැදිලි කරලා දුන්නා. එතුමා මට කිව්වා බාර දුර වගකීමක් මට තියෙන්නේ මේ ආයතනය අපේ සහෝදර අනිකුත් മന്ത്രി කණ්ඩායමත් එක්ක එකතු වෙලා සහෝදරත්වයේ මේ වැඩේ කරගෙන යන්න කියලා. මම ඉතින් ඒ අභියෝගය බාරගත්තා. ඒ එක්කම එතුමා නොකියපු දෙයක් එතුමාගේ ඇස්වල තිබුණා. මම එතුමාගේ මූණ දිහා බලාගෙන තමයි ඒ කතාව ඉවරනකම් හිටියේ. මේ බාර දෙන්නේ අපේ පක්ෂයේ නම්බුව, විශ්වාසය, ගෞරවය. අන්න ඒක රැකපත් සහෝදරයා කියන එක තමයි එතුමාගේ මූණේ තිබ්බේ. මට ඒක දැනුණා. ඒ වගකීම නොපිරිහෙලා ඉෂ්ට කරන්න පුළුවන් කියන අභියෝගය මට බාර ගන්න පුළුවන් කියන නිසා මම ඒක බාරගත්තා. මගේ දේශපාලන ගමන අහම්බයක් නෙවෙයි. මම ඉපදුනේ හැදුනේ වැඩුනේ කළුතර ප්‍රදේශයේ. මගේ පියාගේ ගම තමයි බණ්ඩාරල ඕබඩැල්ල. මේ ප්‍රදේශෙනොත් අද ඇවිල්ලා තියෙනවා මගේ නැන්දලා මාමලා සහෝදර සහෝදරියෝ. මගේ මේ දේශපාලන ගමන වළක්වන්න අපේ අම්මා ගොඩක් උත්සාහ කරා. මාව මේ විදේශගත කරන්නත් හේතුව ඒක තමයි. මම ගමේ ආශ්‍රය කරේ මට වඩා වැඩිමහල් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරියත් එක්ක. පුංචි කාලේ ඉඳන් පාසල් යන කාලේ ඉඳන් මට මේ දේශපාලනයේ මුලින්ම කියලා දීපු සහෝදරයෙක් හිටියා ජයනාත් බෙන්රගම කියලා. මම හිතන්නේ සහෝදරයා දැන් ප්‍රංශේ අපේ දේශපාලන කටයුතු වල සම්බන්ධ වෙලා ඉන්නවා. සහෝදරයා මට මොකද්ද කියන්න උත්සාහ කරා. හැබැයි ඒක තේරුම් ගියේ කාලයක් ගිහිල්ලා. අහම්බෙන් මගේ නැවත බණ්ඩාරල ප්‍රදේශයේ එන්න වුණා. මගේ විවාහයෙන් පස්සේ පදිච්චියට. ඒ ඇවිල්ලා මම සම්බන්ධ වෙච්ච මගේ බිරිඳගේ පවුලේ හැමෝම ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එහෙම නැත්නම් පොදු ජන පෙරමුණට වැඩ කරපු කට්ටිය. මට ඉතින් කාලයක් ඉන්න වුණා. කාලය ගන්න වුණා මට ටිකක් නිදහසේ. මම ඉතින් හිටියා. ඒ අතරතුර මට හරි අපූර්ව සහෝදර දෙන්නෙක් හම්බුණා. කිතල්ලේ වසන්ත සේන සහෝදර මම හිතන්නේ වසර ගානක් මගේ ළඟට ඇවිල්ලා කතා කරලා අපි දේශපාලනය ගැන කතා කරලා තියෙනවා. ඒ කතා කර ඉන්නකොට අහම්බෙන් මට සහෝදරයා කිව්වා සමන් සහෝදරයා මතකදී අපි ගමෙන් පටන් ගමු කියලා වැඩසටහනක් කරා. සමන් සහෝදරයා ඇල්ලට එනවා එන්න කියලා. මමත් ගියා. මම මගේ බිරිඳ එතකොට රාජකාරිය කරේ ගෝස් විද්‍යාලේ. එතුමිය පාසලට ඇරලා මම ආවා ඇල්ලේ ඒ වාහන පාක් කරලා පොඩ්ඩක් බලාගෙන හිටියා. සමන් සහෝදරයා ආවා. එතුමගේ රියදුරත් එක්ක මට අද වගේ මතකයි බෝලරෝ රතගේ මොකද්ද අඩුපාඩු කොතනද කියන දන්නේ නැහැ. එතනලා හිටියේ මමයි සමන්ත සහෝදරයයි සේන සහෝදරයයි විතරයි. සමන්ත සහෝදරයා ගිහිල්ලා අපේ වෙළඳ ව්‍යාපාරික දෙතුන් දෙනෙකුත් හම්බ වෙලා වැඩි අසාර්ථකයි. අපි ඒ වෙලේ මම හඳුන්වලා දුන්න සේන සහෝදරයා සමන්ත සහෝදරයාට මේ අපේ පක්ෂයට හිතවත් සහෝදරයෙක් කළුතර තමයි දැන් මෙහි විවාහ වෙලා ඉන්නේ. එහෙම කියලා සමන්ත සහෝදරයා තට්ටුවක් දාලා එන සහෝදරයා මේ පක්ෂ සහෝදරයත් එක්ක එකතු වෙලා මේ ගමන යන් කියලා තට්ටුවක් දැම්මා. මට හිතෙනවා මේ තට්ටුව සහෝදරයා තව කීප දෙනෙක්ට දැම්මනම් අපි මේ ගමන මීට කලින් ඇවිල්ලා. කොහොම වුණත් ඊට පස්සේ මට මතකයි එදාම ලාල්කාන්ත සහෝදරයා ඉන්නවා බණ්ඩාරවල ඒ වැඩසටහනට ඇවිල්ලා. මම වශයෙන් අයියේ මොකද කියන්නේ? යමුද බණ්ඩාරවලට කියලා. යම්මල්ලි කියලා දෙන්නම ගියා. ගිහිල්ලා අපේ සමින්ද සහෝදරයෙක් ගෙදර තමයි හිටියේ. මම මගේ දේශපාලන ජීවිතේ බොහොම
ආස කරන චරිතයක් තමයි ඒ. ඕන දෙයක් කෙලින් කෙලින් කතා කරනවා. ඉතින් මං ගිහිල්ලා එතන අපේ ලාල්කන් සහෝදරයා ටිකක් බලාගෙන හිටියා. අපි එතන පොඩි කතාවකුත් ඇතුළේ අපි ඊට පස්සේ වැඩේ පටන් ගත්තා. වැඩේ පටන් අරගෙන අපි බණ්ඩාරල වීදි දිගේ දැනුවත් කර යනවා වෙළඳ ව්‍යාපාරිකයන්ට හම්බෙන්න ප්‍රජාව කතා කරනවා. ඉතින් මම අහගෙන හිටියා හරි ලස්සනට මේ අර්බුදය ගැන පැහැදිලි කරලා දෙනවා. ඉතින් මටත් හිතුණා මමත් පටන් ගන්නවා මෙතනින් කියලා. එතනින් පස්සේ ආවා අපි කොට්ටාස් සභාව හැදුවා. කොට්ටාස් සභාව හදනකොට අපි මුලින්ම අප ගමේ වටේම කැන්වසින් ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරා. දැනුවත් කළා ගම මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. එන්න මගේ හෝටලේ තමයි ඒක තියෙන්නේ කියලා සැලකිය යුතු ප්‍රමාණයක් ගමෙන් සම්බන්ධ වුණා. එතනට ආවේ අපේ වැලිමඩ දිනදාස් සහෝදරයලා හරි අපූර්වට පැහැදිලි කරලා දුන්නා මේ අර්බුදය හැදිච්ච හැටි මේ අවුරුදු 76ක් පාලනය කරපු මේ ධනපති පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසා තමයි මේ අර්බුදය හැදුනේ. මෙන්න මේකට අපි ගාව තියෙන විසඳුම මේවා. ඒත් ගමම එකතු වෙලා අපි වැඩ කරමු කියලා. පහුගිය පළාත් පාලන මැතිවරණේ මම අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ ලැබපු විශාලම ජයග්‍රහණය තමයි මේ ගම් කොටස් වල බෙදලා හිටපු විශේෂයෙන්ම කිතල්ලල්ලේ ප්‍රධාන පක්ෂ තුනටම බෙදලා හිටපු අපේ වැඩිහිටි තරුණ මහලු හැමෝම එක තැනකට ගේන්න පුළුවන් වුණා. මට හරි සතුටුයි. අපේ කිතල්ලල්ලේ සේන සහෝදරයා කාලයක් තිස්සේ මේ දේශපාලනය කරනවා. එතුමාගේ සහෝදරු දෙපළම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. අද ඔක්කොම එකට එකතු වෙලා ගියවර මැතිවරණයේදී අපිත් එක්ක එකතු වෙලා කැන්වසින් ගියේ ඒ කට්ටිය. ඉතින් ඒක මට හිතුණා ලොකු ජයග්‍රහණයක් කියලා. අදත් තවත් මට වගකීමක් බාර දීලා තියෙනවා. මේවා අපිට තනතුරු නෙවෙයි. වගකීම් පක්ෂේ පවරන වගකීම්. මේ වගකීම ඉෂ්ට කරන්න අපි බැඳලා ඉන්නවා පක්ෂේ සමාජික විදියට. දෛවයේ සර්ධමද්ද දන්නේ මට රාජ්‍ය ආයතනයකින් ලැබිච්ච ලොකුම මානසික පීඩනය ලැබුණේ මේ ආයතනයේ ඇල්ල ප්‍රාදේශ සභාවේ. දැන් අද මට ඒකට නායකත්වය දෙන්න කියලා අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මම තරුණ ව්‍යවසායකයෙක් විදිහට මගේ විදේශ රැකියාව හමාර කරලා මෙරටට ඇවිල්ලා ව්‍යාපාරයක් පටන් ගන්න සූදානම් වුණා. ඒ සූදානම් වෙලා ව්‍යාපාර ස්ථානය හදන්න අනුමැතිය දෙන්න 2016 මට මතක විදිහට මේකට ඇප්ලිකේෂන් එක දුන්නා. මාව රස්තියාදු කරපු තරමක් මේ ආයතනය දිහා හැරිලා බලනවත් හිතෙන්නේ තරමකට මාව රස්තියාදු කරා. ඒ හේතුව මගේ සැලස්මෑන්දී අපේ ගමේ සහෝදරයෙක්. ඒ සැලස්ම ගැටලුවක් නෙවෙයි. ඉතින් මේ ක්‍රමයක් තියෙනවා මේක ඇතුළෙම ඉන්න නිලධාරී හරහා තමයි මේක යන්න ඕන කියලා. ඉතින් අපි පුරුදුලා දින අපේ දේශපාලන හුරුවත් එක්ක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මට තේරිච්ච විදිහට මගේ යම් කිසි මුදලක් 7-5ක්වත් දුන්නේ නැහැ. මම ඉතින් ඒගොල්ලෝ කියන වෙනස්කම් කර දුන්නා. සැලස්ම ගෙරෙල්ලා. හැබැයි අදටත් ඒකේ අනුමැතිය ගන්න බැරුණ හේතුව මොකද මේගොල්ලෝ කරපු ප්‍රමාදයත් එක්ක මට මධ්‍යම පරිසර අධිකාරියෙක් අධිකරණ ක්‍රියාමාර්ගයක් ආවා. එතකොට මේගොල්ලෝ ඒ ડોකියුමන්ට් එක යවලා තිබ්බේ නෑ මෙහෙන් එහෙට දින 14ක් ඇතුළත සිතාසි එනකම් මම දන්නේ නෑ ගෙදරට. ඇවිල්ලා අවුරුදු 3මාරක් විතර නඩු කියලා දැන් මේ ළඟදි දවසක අපේ මේ ඇල්ල ප්‍රදේශයේ වෙළඳ කමල් සහෝදරයා මෙතන ඉන්නවද දන්නේ මමත් සහෝදරයා තැවිලා දැන් මාස 3කට කලින් නැවත ඉල්ලීමක් කරා. ඉතින් මේකේ හිටපු සභාපතිතුමා එතුමාගේ නිල ලාංඡනය තියලා තියෙනවා. හැබැයි අස්සම් කරලා නැහැ එක ડોකියුමන්ට් එකකම. හේතුව කියන්නේ මම දන්නේ නැහැ. දැන් මම නැවතත් ආයි මුල ඉඳන් ඒ විදියට යන්න ඕන. ඉතින් මේවා හැදෙන්න ඕන. අපි කිව්වේ අපි ආවේ ඇත්තටම පෝසත් ලස්සන රටක් හදන්න. මට තේරෙන විදිහට නම් ඒක හදන්න ගොඩක් බාධා මේක ඇතුලේ තියෙනවා. මේවා කාර්යක්ෂම වෙන්න නම් මම වගේ තවත් ඇති මේ ප්‍රදේශයේ දහස් ගණනක් තරුණයෝ ව්‍යාපාරයක් පටන් ගන්නවා. හැබැයි ඒකට අවශ්‍ය පසුබිම මේකෙන් හදලා දෙන්නේ නැහැ. දැන් මට දඩ මුදලක් දාලා තිනවා. මම කිව්වා කැමතියි මං ඒ දඩේ ගෙවන්න. හැබැයි දැන් කොතනින් ඒක වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ හරිම අකාර්යක්ෂම ඒ වගේ පීඩිත වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් අපි මේක ඉල්ලන්නේ මෙන්න මේවා කෙලින් කරලා ගන්න. කාර්යක්ෂම සේවයක් දෙන්න. අවංක සේවයක් දෙන්න. ප්‍රාදේශීය සභාවෙන් අපිට වෙන්න ඕන දේවල් මේකේ බදු මුදල් විතරක් එකතු කරගෙන මේ මිනිස්සුන්ට ඒකේ සේවයක් ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. දේශපාලනේ අපේ දේශපාලනේ ඒ විදිහයි මේකට එන්නේ මේක පිරිසුදු කරලා සුද්ධ කරලා ගන්න. ඒ අවස්ථාවේ වරම ලැබුණොත් අනිවාර්යයෙන්ම ගුණාත්මක අවංක සේවයක් මම ඇතුළු අපේ ප්‍රාදේශීය සභා කණ්ඩායමේ ලැබෙයි කියලා මම විශ්වාසයෙන් කියනවා. ඒක නිසා අපිට එළමෙන පළාත් පාලන මැතිවරණයේදී අපිව දැන් මැතිවරණ දෙකකදී විශ්වාස කරා වගේ මේ බලය අපේ කණ්ඩායමට ලබා දීලා අපිට මධ්‍යම රජයෙන් එන ප්‍රාදේශීය බලතල තමයි අපිට මේක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. මේ දවස්වල
මම මොකද මේ තනතුරක් බලාගෙන හිටියේ නෑ මේ වගකීමක් බලාගෙන හිටියේ නෑ මේ දවස්වල මම ඉතින් ඒ ගැන ටිකක් නිකන් ඉන්න වෙලාවට හදාරනවා මොකද්ද මේකේ තියෙන්නේ මොකද්ද මේකේ සේවාව මොකද්ද මේකේ ජනතාවට වෙන්න තියෙන්නේ කියන එක මේ බලය තිබ්බත් නැතත් දැන් අපේ රජයේ යටතේ මේ බිමට ඇවිල්ලා තියෙන ව්‍යාපෘති සහ ජනතා ගැටළු වලට මේ වෙනකොටත් අපිට හැකියාවලින් අපේ කොට්ටා සභාව අපි ඒවට උදව් කරනවා. ඒකට මම ආදරයෙන් ඉල්ලීමක් කරනවා මේක මට ලැබිච්ච තනතුරක් නෙවෙයි වගකීමක්. ඒකේ වගකීම් ඉෂ්ට කරන්න මම බැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් ඕගොල්ලන්ගේ සහයෝගය නිරන්තරයෙන්ම අවශ්‍යයි. විශේෂ මැල්ල වෙළඳ සංගමය, කිතාලැල්ල වෙළඳ සංගමය, මේක සංචාරක පුරවරයක්. මේකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ කුණු කසල ප්‍රශ්නේ ඒකට අපි දැනටමත් මූලික පියවර අරගෙන තියෙන්නේ අපේ සංචාරක නියෝජ්‍යවන්තුමා ගුවන් රණසිංහ අපේ සංචාරක නියෝජ්‍යවන්තුමා ආවා ඇවිල්ලා අපි ශේෂ්ත්‍ර පරීක්ෂාවක් කරලා ඒ ගන්න ඕන කඩිනම් ක්‍රියාමාර්ග දැනටමත් අරගෙන තියෙන්නේ අපි ඒවැයේ තියෙන අඩුපාඩු හැකි ඉක්මනින් සමනය කරලා පිරිසුදු ලස්සන නගරයක් හදලා මේ සංචාරක ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මගේ ආරාධනය පිළි අරගෙන මෙතනට පැමිණි මගේ ඥාතීන්, හිත මිත්‍රාදීන්, මගේ කොට්ටාසේ ගම්වාසීන් සියලු දෙනාටම නැවත වාරයක් ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.